කොල්ලටම කෙල්ල ගොඩක් නෑනේ. නෑ අයියේ. හැම කොල්ලම එහෙම නෑ කියන්න බෑ. හැම කොල්ලම එහෙම තමයි. කොල්ලම නරකයි. අනිවාර්යයෙන්ම කොල්ලගේ ජාතියම නරකයි. ලොකු ඇරියස් එකක් තියෙනවා කොල්ලොත් එක නේද අයියේ? ඉති කරගන්න එක. කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ලෝ නෙමෙයි බල්ලෝ. මෙයාලා හරි ෂෝට්. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලහැ. ලෝකෙන් හොඳට අහගන්න යන්නේ කොල්ලෝ බණීනේ. කොල්ලෝ බණී ඉතින් කමන්නේ වැන්නට ඉතින් මගේ ඇගේ වෙදෙන්නේ නෑනේ. අප් නෑ. Tusita officially. දානලකින් කියන්න අමාරුයි මොකද ලස්සන කෙල්ලෙක්. අම්මගේ රෙද්ද. ආග්‍යා කියන සුබ නම කිව්වාට අසුබයි කියලා හිතෙනව උඹට මේ වසර. කොල්ලන් බල්ලෝ ලෙස උඹ දකින්නකොට කොල්ලගේ සැප බලා දෙනවාද උඹට. කොල්ලගේ සැප බලා දෙනවාද උඹට. යාගේ පස්සෙන් කොල්ලෝ කී දෙනෙක් වගේ ආවද? දානලකින් කියන්න අමාරුයි මොකද ලස්සන කෙල්ලෙක්. අම්මගේ රෙද්ද. කොල්ලටම කෙල්ල ගොඩක් නෑනේ. නෑ අයියේ. මිනිසකු ලෙසින් ඉපදී සිරිලක් බිමට ජාතිය නසමේල වැසිය හපන්නේක යසට. බල්ලන් කිය උඹ කිව්වත් පිරිරින් සැමට. උබව ජාතක කල එකක් බල්ලෙක් නොවේද හේට. බෑ ඊටත් පල්ලහැ. උඹේ තාත්තත් එහෙනම් බල්ලෙක් වෙන්නද නේ? කතාව ඇත්ත තමයි. බල්ලෙක් තිබුණු කොහොමත් උඹ බැල්ලියෙක් නේ බං. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. ළමෙක් එහෙම හදන්න හදවසක් තියෙන්නේ බල්ලෙක් එක්කමද? කලින් එකවල් කේසන් අලුත් එක ඇල්ටේෂන්. ඔමනේරියන් බැල්ලියකට පෙම්බැන්දී දඩාවතේ යන බලු පුක්කා ඔහු නේද? Tusita officially. මයික් එක ඉස්සරහා දාපු පඩජෝ ටික දකින්නකොට හිතුණා රට වටෙන්ම කාපු ගොන් බඩුවක් කියලා සැමට. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය පල්ලෝ පොලිමේ ගහපු ඒවා ඔහොම තමා. කටකෑ ගැහුවට වට මේ බල්ලෝ ගලරෝවනේ මොටා. කොච්චර කෑ ගැහුවත් බල්ලා අතාරින්නේ නෑ ගහලම තමා යන්නේ නගා.